වචන තන මෙන්න මෙතන තමයි දැන. හැබැයි හොඳයි. බලපන් ඔයාලා පුදුම එනිජාකාරියක්. හැබැයි තන හොඳයි. මේ ජීරෝ ඔක්කොම වඩා. මේ බලන්න. ඔයයි වයින් මම ඔයයි දැක් කැමතියි. දැන් කාලේ උන් යක්කුන්ට තමයි කවුරුවා. රතරමයි. හැබැයි හොඳයි යකෙක් හරි කමක් නැහැ කියලා තමයි. මෙයයිද? ඔව් ඔව්. මෙයයිද? මෙයයිද? එයයි නෙමෙයි හැමෝම. මෙයයි මට කැමතිලා මට කණේ මෙහෙක් කළා. අපේ අම්මෝ දුදු අයියේ එන්නර පංගාවේ ඉඳ ගන්න. හැබැයි කලබලේ නේ. කලබලේට තමයි ආයේ මට කොට බොලා වෙන්නේ නැතුව ඉන්නේ. ඔව්. රතරන් අයියේ. හැබැයි අපි නම් කලබලේට ආවා. කොලා දැක්කද අපේ කෙල්ලව? අපි දෙන්නව දැක්කද? මට නිකන් යන්තම් පේනවා. යන්තම් පේනවා නම් පෙරකාර අයියේ මෙහෙම අරෙන්කෝ. හිතහන්කො මට පේන්නේ. ආම්මද වල අනිත් එක අත දුන්නේ. අයියේ බේරෙන්න මෙහෙම අරෙන්කෝ. එනවා. ඔය ග්‍රීන් පාට කෝට් එක දැන් ඉන්න අයියා වරෙන්කෝ. ඔය ග්‍රීන් පාට කෝට් එක දැන් ඉන්න අයියා වරෙන්කෝ. අපි දෙන්නව පෝරගෙන නැගලා බන්ද බංකෝ. අයියා වරෙන්කෝ. මහතක්කේ වරෙන්කෝ. අල්ලපු ගෙදර අයියත් එක්ක ඇවිල්ලා අපි දෙන්නව පෝරගෙන නැගපන්කෝ. හැබැයි හොඳයි. අපි දෙන්නගේ අතපයකට ගහලා කලයකින් හරි කමන්නේ බෑම් වක් කරලා බන්ද බංකෝ. පෝරගෙන නැගලා පොළොවේ පතාගෙන අපෙක්කන හම්බුණා පුතේ. පතාගෙන අපෙක්කන හම්බුණා. ඒ ඔත්තයි යන්නේ. මේ පුතේ හම්බුණා වැඩි හරි. කෙල්ල කැමති. ඔව්. මොකක්ද කියේ? ඔය කැමති. තමයි මෙහෙම කරා. ඔහොම කරේ. ඒ දැන් කාලේ එහෙම තමයි. ඔව් මෙහෙම කියන්නේ. කෙනෙකුට කැමති කියන්නේ නෑ. රතරන් අයියේ. මොකද? කෙල්ලට දෙන්නම් කවිය. එයා කවියක් කියන්න. ඔව්. දෙන්න ඕන පුතේ. රෝසමලක් වාගේ ලස්සන මොන. අම්මා පල්ලා දැක්කම මගේ හිතෙන් ඇදුනේ. උඹලා දෙන්න ඕනේ බඩු. කුමාරයෙක් වාගේ පෙනුමට ඉන්න. මමම තමයි ගැලපෙන්නේ මේ සිට ගොන්න. යකෝ මං කිව්වම මං ගැන කියන්නේ කි. අනේ බලපෙරේක තෝ බලපන් බොරු පොට්ටෝ වලින් කඩොල් පාඩියෝ. ඔගේ හැටි බලන්න. තෝ බලපන් බාහිර වැඩ පයින් ගහලා වගේ. හොඳයි.